කොළඹ අවට තදාසන්න ප්‍රදේශවල ජීවත් වන ජනතාවට තියෙන ලොකුම ගැටලුවක් තමයි ඔවුන්ට ජීවත් වීමට තියෙන ඉඩකඩ සීමා වීම. ඒත් එක්කම අඩු ආදායම්ලාභී පවුල් වලට තියෙන ලොකුම ගැටලුවක් තමයි හරි හැටි නිවහනක් නොමැතිකම. මේ ගැටලු වලට විසඳුමක් ලෙස තමයි මේ සහස්පුර මහල් නිවාස සංකීර්ණය ඉදිකෙරෙන්නේ. ගැටලු වලට විසඳුමක් ලෙස ලබා දුන් මේ මහල් නිවාස සංකීර්ණයම ඔවුන්ට අද ගැටලුවක් බවට පත් වෙලා. ලැබ ශ්‍රී ලංකා අපි අද ආවේ ඔවුන්ගේ ඒ ගැටලු වලට පිළිතුරක් හොයලා දීමේ අරමුණින්. කොළඹ සහ ඒ අවට ඇති පැල්පත් නිවාසවල ජීවත් වන ජනතාවට ඔවුන්ගේම ස්ථිර නිවාසයක අයිතිය ලබා දීමේ අරමුණින් තමයි වර්ෂ 2001 දී මේ සහස්පුර නිවාස සංකීර්ණය ඉදිකෙරෙන්නේ. මහල්දා 4කින් සමන්විත වන පරිදි නිර්මාණය කර ඇති මෙහි නිවාස ඒකක 670ක් පවතිනවා. කොළඹ තදාසන්න ප්‍රදේශ ලෙස සැලකෙන මාලිගාවත්ත, දෙමටකොඩ, ග්‍රෑන්ඩ් පාස් සහ අලුත් කඩේ ආදී ප්‍රදේශවල සිටි අඩු ආදායම්ලාභී පවුල් රැසක් මේ වන විට මේ මහල් නිවාස සංකීර්ණය තුළ දිවි ගෙවනු ලබනවා. තිරසර නාගරික සැලැස්මක අරමුණු මුදුන්පත් කර ගැනීමේ අදිටනින් මේ මහල් නිවාස සංකීර්ණය ඉදිකරුණත් මේ වෙද්දී මේ මහල් නිවාස සංකීර්ණය තුළ ගැටලු ගොන්නක් මතුව ඇත්තේ එහි ජීවත් වන්නන් පිළිබඳවද යම් පණිවුඩයක් සමාජයට කියා පාමින්. අතිශය ජනාකීර්ණ වීම සහ යටිතල පහසුකම් සීමා වීම යන කරුණු හේතුවෙන් මේ වෙද්දිත් මේ මහල් නිවාස සංකීර්ණයේ පොදු පහසුකම් රැසක් විනාශයට පත්ව ඇති අතරම ඒ අතරින් එහි වූ විදුලි සෝපාන පද්ධතිය අක්‍රිය වීම හරහා සිය ගණනක් නිවසියන් පීඩාවට පත්ව සිටිනවා. මේ මහල් නිවාස සංකීර්ණයේ විදුලි සෝපාන 6ක් ඉදිකර තිබුණත් ඒ අතරින් ක්‍රියාකාරී තත්ත්වයේ පවතින්නේ එක් විදුලි සෝපානයක් පමණයි. විදුලි සෝපානය අක්‍රිය වෙලා නිසා අපිට භාවිතා කරන්න වෙන්නේ තත්තු 13ක් උඩට නගින්න මේ පඩිපෙළ. ඉතින් මේ මහා නිවාසයේ ඉන්න ජනතාවගේ දුක ගැන හොයලා බලන්න අපි යම් තත්තු 13ක් උඩට. ගෙවල් 671ක් තියෙනවා. මේ ලිෆ්ට් එක විතරයි වැඩ කරන්නේ. 4 දිනාට වැඩි යන්න බෑ. දැන් මාස ගාණක් තිස්සේ ළමයි ස්කූල් බෑග් උස්සගෙන පඩි පෙළවල වල යනවා. අපේ ළමයි 10 ඉන්නේ. සෑහෙන මිනිස්සු ලිෆ්ට් එක නිසා දුක් විඳිනවා. මොකද බැරි මිනිස්සු ඉන්නවා. ඒ හන්ද අපට උදව් කරන්න. යාළුවා සල්ලි ඉතුරු කරගන්න ලයිට් තුන සෑහෙන්න. ලයිට් ගැලෙව්වා. ඔක්කොම විකුණ ගත්තා. ගේට්ටු ගැලෙව්වා. මහා වැඩි දෙයක් කරේ ආපු 10 ඉතල මේක විනාශ කරන්න මිසක් හොඳක් නම් කරේ නෑ. මේ අවුරුදු 25ක් වෙනවා මේක. තාත්පුරට හොඳක් නම් කරේ නෑ. මොකද අපි ඉන්නේ දොස්තර තට්ටුවේ. අපි කලින් තට්ටුවට ගිහලා දෙමු. තට්ටුවට ගිහිල්ලා එහෙම තමයි අපි ලිෆ්ට් එකේ උඩට යන්න ඕන. පොඩි ළමෙක් සෙල්ලම් කරන නිකන් හරි වැටුණා. කවුද මේකට වග කියන්නේ? මේ විදුලි සෝපාන ගැටලුව මුල් කර ගනිමින් සහස්පුර නිවසියන් පිරිසක් අද විරෝධතාවක් පැවැත්වීමට මෙලෙස කටයුතු කර තිබුණා. ලිෆ්ට් පහක්ම කැඩලා තියෙන එක ලිෆ්ට් එකක් හදනවා කියලා කෝටි 3.5 කාස් වුණා කියලා කියන ඒ තාම ඒක ඇවිල්ලා හදලා නැහැ. ලිෆ්ට් එක ඔක්කොම දොරවල් ඇරලා. මෙතන ඉන්න ලෙඩ හැදිච්ච මිනිස්සු ඉන්නවා, පොඩි දරුවෝ ඉන්නවා. පාසල් යන වෙලාවට ඒ ළමයි බෑග් එක කරේ තියාගෙන තට්ටු 13ක් නගින්න ඕනේ. ලෙඩ හැදිච්ච මිනිස්සු කරේ නගින්නේ. පසුව එම මහල් නිවාස සංකීර්ණයේ සංවර්ධන කටයුතු බහර නිලධාරියෙකු විසින් අදාළ විදුලි සෝපාන කඩිනමින් ප්‍රතිසංස්කරණය කරන බවට වූ පොරොන්දුව මත විරෝධතාකරුවන් එම ස්ථානයෙන් විසිර ගියා. ඇත්තෙන්ම මේ ගැටලුවේ ඇතුළාන්තයේ සැලකීමේදී මේ තරම් හානියක් මේ විදුලි සෝපාන වලට සිදු කළේ කවුරුන්ද යන වග මේ නිවසියන්ම සිතා බැලිය යුතු කාරණයක්. එදිනදා තමන්ගේ පහසුව වෙනුවෙන් යොදවා ඇති මෙවැනි පොදු පහසුකමක් සැමගේ යහපත උදෙසා රැකගැනීම මේ නිවසියන්ගේද යුතුකමක් වනවා. කරුණු එසේ වත් නිසි පරිදි මෙවැනි යටිතල පහසුකම් නඩත්තු කිරීමත් ඒවා පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවීමත් බලධාරීන් සතු වගකීමක් බවත් අප මෙහිදී පෙන්වා දෙනවා.